ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු තුලා ලග්න හිමි ඔබට මේ වගේ චරිත ලක්ෂණද තියෙන්නේ කියලා. තුලා ලග්නයෙන් උපන් අය ඍජු අනුකම්පා සහිත කරුණාවන්ත හිත් තියෙන අය තමයි මේ තුලා ලග්නයෙන් ඉපදෙන්නේ. ඉතින් යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නෝ වෙනවා මේ තුලා ලග්න හිමි අය. සමාදානයට ඉතා කැමති අය වෙනවා මේ අය. ඉතින් ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් දායාද මෙන් උප්පත්තියෙන්ම ලැබිලා තියෙනවා මේ තුලා ලග්නයෙන් උපන් අයට. මේ අයට හරි ඉවක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් කලින් පෙනෙන ඥානය තියෙනවා තුලා ලග්නයෙන් උපන් අයට. ඉතින් තරහ ඉතා ඉක්මනට සංසිඳෙනවා. ඒ වගේම තමයි කෞශල්‍යයට ආශා කරනවා. ව්‍යාපාරයන්හි නම් දක්ෂ වෙනවා මේ තුලා ලග්නයෙන් උපන් අය. යුක්තිය පසඳලීමේ මූලිකත්වයක් දරනවා මේ අය. ඉතින් තරාදියක් වගේ සමබරව යුක්ති සහගත දේවල් කරන්න පුළුවන් මේ අයට. ඉතින් ගොඩක් වෙලාවට අර මේෂ ලග්නයෙන් උපන් අය වගේ නෙමෙයි. තමාගේ පුද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැප කර තමා දුක් විඳින්න උනත් මේ තුලා ලග්නකාරයන් කැමති වෙනවා කියලා පෙන්눔 කරනවා. ඒ කියන්නේ ආත්මාර්ථයේ කාමීත්වයට වඩා පරාර්ථයට ගරු කරනවා මේ අය. ගොඩක් වෙලාට උසස් සිතුවිලි තියෙනවා. ඒ වගේම තමයි ස්වභාවික සංදර්ශනයට හරිම ප්‍රියයි මේගොල්ලෝ. වාද විවාදයේදී සමාදානයට ගරු කරනවා මේ අය. මෘදු මිහිරි ගතිය නිසා නිතර ප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා මේ තුලා ලග්නයෙන් උපන් අයගේ. ඉතින් සමාජයට හරිම හිතයි. ඒ වගේම තමයි ඇවිදීමට හිතයි. ජන සේවයේදී මූලිකව පේනවා මේ තුලා ලග්න හිමි අයව. ගොඩක් වෙලාවට සමාජයට හරි හිතයි. ඒ වගේම තමයි හොඳ හිත දිනා ගන්න හරිම සමත් මේ අය. ඉතින් මිනිස්යන්ට ඉතා ගරු කොට සලකනවා මේ අය. කටක මකර දෙකට මැදි වෙමින් ලෞකික ලෝකෝත්තර ගති දෙකටම මැදි වෙලා සිටිනවා මේ අය. ඉතින් දුර්වලකම් හැටියට පේන්නේ කෞතුක දෙයට ආශාවත් නිතර ප්‍රීති වීමේ ආශාවත් හරි තීන්දුව වලට නොබැසීමත්. එතකොට රෝග වශයෙන් ගත්තම වකුගඩු රෝග, ඇපෙන්ඩිසයිටිස්, කටිවායු හේවත් උණටි වාත රෝග, මුත්‍රාශය රෝග වලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් තුලා ලග්නයෙන් උපන් ඔබගේ චරිත ලක්ෂණ තමයි මේ කිව්වේ. තවත් වටිනා වීඩියෝ එකකින් ඉදිරියට ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන්න. මම අදට මෙතනින් සමුගන්නවා. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනී චතුරි ප්‍රනාන්දු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.